ડોක්ටර් වැස්සත් එක්ක මිග්‍රේන් වැඩි වෙන්නේ ඇත්තටම මිග්‍රේන් වලට වඩා සයිනසයිටිස් වැඩි වෙනවා මේ වැස්සත් එක්ක. දැන් මම පේනදි වහිනවත් කියලා පිටිපස්සේ ඒවා ප්‍රශ්න හොඳයි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ලස්සන වැඩ. මිග්‍රේන් ප්‍රධාන වශයෙන්ම රඳාපවතිනවා සෙරොටොනින් ලෙවල් එකත් එක්ක. අපේ සතුට ඇති කරන නියුරෝ ට්‍රාන්ස්මීටර් එකත් එක්ක ගොඩක් වෙලාවට ඒක ලෙවල් එක බලපානවා මිග්‍රේන් වලට. ඒ වගේම වැස්ස වහින වෙලාවට අවුව නැති වෙන හින්දා සෙරොටොනින් ලෙවල් එක අඩු වෙනවා. ඒක සෙරොටොනින් සහ අවුව අතර තියෙන සම්බන්ධය. ඉතින් ඒ හින්දා මිග්‍රේන් ට්‍රිගර් වෙනවා ගොඩක් අයට. මේ වගේ හේතු කාරණා කීපයක් තියෙනවා ඔය මිග්‍රේන් වැඩි වෙන්න වැස්ස වහින වෙලාවට. හැබැයි මතක තියාගන්න විශාල වශයෙන් ඔලුව කැක්කුම් වැඩි වෙන්නේ ගොඩක් වෙලාවට මිග්‍රේන් වලට වඩා සයිනසයිටිස් තමයි වැස්ස වෙලාවට. මොකද සීතලත් එක්ක සයිනසයිටිස් හැදෙන ගොඩක් අයට පීනසෙත් එක්ක තමයි. එහෙම නැත්නම් ඇලර්ජික් රයිනයිටිස් එක්ක තමයි ගොඩක් වෙලාවට සයිනසයිටිස් එන්නේ. ඇලර්ජික් රයිනයිටිස් ක්ලයිමේට් චේන්ජ් එකට ගොඩක් සෙන්සිටිව්. ඒ හින්දා ඇලර්ජික් රයිනයිටිස් එක්ක එන සයිනසයිටිස් ගොඩක් වෙලාවට වැඩි වෙනවා අවුව පායලා තිබිලා එකපාර වහින්න ගත්තාම.